දෙනියායට ගිය යහළුවන් 4 දෙනෙකුගේ ගමන. ඉතින් යාළුවනේ මම මුලින්ම කියන්න ඕන මේ vlog එක පටන් ගන්න කලින් ඉතින් අපි මේ ගමනේදී මේ අපි මෙහෙම vlog එකක් කරනවා කියලා හිතුවේ නෑ. ඒ වුණාට පස්සේ අපි මේ දෙනියායට යන ගමනේදී අපිට මැදදී හිතුණා vlog එකක් කරා නම් හොඳයි කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් අපි ඒකට රෙඩි වෙලා හිටියේ නෑ මුලදී. ඉතින් අපි ගාව එහෙම අර ලොකුවට vlog එකක් පටන් ගන්න විදිහට පටන් ගන්න එහෙම chance එකක් අපිට හම්බුන්නේ නෑ. ඒ වුණාට අපි මේ ගමනේදී මේ ආරම්භයේ ඉඳන් අපි මේ දෙනියායට යන ගමනේදී අපි එකතු කරගත් ෆොටෝස් වීඩියෝස් ඒ ඔක්කොමත් එක්ක මම ඕගොල්ලන්ට මේ දෙනියායට ගිය ගමන ගැන කියන්න තමයි හදන්නේ. ඉතින් මේ ගමන ගැන මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් මේ ගමන ගැන කිව්වොත් අපි කලින් ප්ලෑන් කරලා තිබ්බේ ඇත්තටම ඉංගිරිය යනවා කියලා. ඉතින් ඉංගිරිය යන්න තමයි ප්ලෑන් කරලා තිබ්බේ අපි මුලින්ම. ඒ වුණාට අපිට පස්සේ වෙන වෙන අදහස් ආවා. ඒ කියන්නේ තව දවස් දෙක තුනක් ඔය හරි හිටියොත් හොඳයි එහෙම කියලා. ඉතින් ඇත්තටම මම යෝජනා කරා අපේ යාළුවෙක්ගේ ගෙවල් තියෙනවා කිව්වා. ඒ කියන්නේ ආච්චි එයාලගේ ආච්චිලා ඉන්නවා කිව්වා. දෙනියාය පැත්තේ. ඉතින් අපි හිතුවා එහෙ යන්න පුළුවන් නම් හොඳයි නේද කියලා. මොකද අපි අහලා තිබ්බා දෙනියාය පැත්ත ගොඩක් ලස්සනයි. ඒ වගේ බලන්න දේවල් තියෙනවා. ඒ වගේ මෙහි නවතින්නත් පුළුවන්. මොකද ඒ යාළුවගේ ගෙදර ඒ කියන්නේ ආච්චිලා ගෙදර අපිට නවතින්නත් පුළුවන් කිව්වා. ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නැහැ මේ තැනට යන එක ගැන. ඉතින් අපි කට්ටියම ඉතින් අපේ 4 දෙනෙක් අපි ඔක්කොම 4යි. අපේ 4 දෙනා ඉතින් තමයි ඩිසයිඩ් කරේ අපි දෙනියායට යමු කියලා. ඉතින් මේ ගමනේදී අපිට ගොඩක් ලස්සන තැන් හම්බුණා. ඉතින් මේ ගමන පටන් ගත්තේ අපේ දේශාන් කියන යාළුවගේ ගෙදර ඉඳන්. ඒ කියන්නේ එයා ඉන්නේ කළුතර. ඉතින් අපි කළුතරේ ඉඳන් තමයි දෙනියායට යන ගමන පටන් ගත්තේ. ඒකතරම කිව්වොත් සාමාන්‍යයෙන් දෙනියායට යන්න පැය 3ක වගේ පැය 3මාරක් වගේ අපිට ගියා. අපි ගියේ බයික් දෙකක CT100 දෙකක ගියේ. ඉතින් අපේ 4ක් හිටියා. අපේ ඊට පස්සේ බෑග් ලොකු බෑග් දෙකකුත් තිබ්බා. අපේ 4ක් ඉන්නවා. ඉතින් ඒකින්ද අපේ සාමාන්‍ය දවස් දෙකකට ඇති වෙන අපි ඇඳුම් අරන් යන්න ඕනි. ඉතින් ඒවත් අපි බෑග් වලට දාගෙන අපි එක බයික් එකකට එක බෑග් එක ගහනේ කියන්නේ එක බෑග් එකකට දෙන්නෙක් ඇඳුම් දාගෙන තමයි අපි අරන් ගියේ. ඉතින් එතකොට අපිට අර මොකද ගොඩක් දුර ගමනක් නිසා සාමාන්‍යයෙන් කිලෝමීටර් 110ත් 120ත් අතර වගේ දුරක් තියෙනවා අපිට ඒ කළුතර ඉඳන් දෙනියායට යන්නත්. ඉතින් ඒ වගේ දුරක් යන්න තියෙන හින්දා අර පැය 3මාරක වගේ දිග ගමනක් තියෙන හින්දා අපි හිතුවා එක බෑග් එක අරන් යන එක හොඳයි කියලා. මොකද ඩ්‍රයිව් කරන එක්කෙනාට එක දිගට ඩ්‍රයිව් කරන්න වෙන හින්දා එයාට බර අරන් ගියොත් ඒක ගොඩක් ප්‍රශ්නයක් වෙන නිසා. මොකද කවදාවත් ඩ්‍රයිව් කරනවා නම් ඔයා ඒ වගේ බයික් එකක් ඒ වගේ දුරක් ඩ්‍රයිව් කරනවා නම් අපි කියන්නේ නෑ ගොඩක් බර අරන් යන්න කියලා. මොකද එතකොට එයාට අමාරු වෙනවා කියන්නේ ඩ්‍රයිවර්ට අමාරු වෙනවා කියන්නේ ගමන ගොඩක් අමාරු වෙනවා කියන එක. ඉතින් අපි එහෙම ප්ලෑන් කරලා ගමනට ඇති වෙන වතුර කෑම බීම ඔක්කොමත් අරගෙන කළුතරේ ඉඳන් කළුතරේ ඉඳන් දෙනියායට යන්න ගමන පටන් ගත්තා. අපි 4 මාට වගේ අපි ගෙදරින් එළියට ඇවිල්ලා කොහමරි කළුතරින් 5 ගානකට වගේ අපි පිටත් වුණා. ඇත්තටම කිව්වොත් මේ අපි vlog එකක් කරනවා කියලා හිතාගෙන මේ රෙකෝඩ් කරපුවා නෙමෙයි. නිකන් අර ගමනේ ආරම්භය අපිට මතක හිටින්න කවදා හරි දවසක බලන්න කියලා රෙකෝඩ් කරගත් වීඩියෝස් තමයි මේ අපි මම මේ vlog එකකට දාලා තින්නේ. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ ගමන අපි පටන් ගත්තී කොහොමද පරිසරයේ තියෙන. ඊට පස්සේ ටික දුරක් යද්දි කොහොමද ටික ටික එළිය වෙනවා. ඒ වගේම ටික ටික නගරය ගමකට හැරෙනවා. අතරම හැලෑවින් ගස් වලින් වටවුණු පැත්තකට තමයි අපි ටික ටික යන්නේ. ඒ වගේම ගොඩනැගිලි ගොඩක් අඩු පැත්තකට. ඉතින් එහෙම තමයි අපි මේ දෙනියායට යන ගමන පිටත් උනේ.
ඉතින් අපි දෙනියායේ අපේ යාළුවගේ ගෙදරට ගියාට පස්සේ අපි කට්ටියම තීරණය කරා ගැටබරු රාජමහා විහාරයට යන්න මුලින්ම. මොකද හැම දෙයකටම කලින් පන්සලට ගිහිල්ලා හිත නිවාගෙන ඇඳලා ගහලා එන එක හොඳයි කියලා අපිට හිතුණා. ඉතින් අපි මුලින්ම ගැටබරු රාජමහා විහාරයට යන්න අපි පොඩ්ඩක් මැප් එකෙන් බැලුවා. එතකොට අපිට පෙන්නවා දෙනියායේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 11ක් විතර තියෙනවා කියලා ගැටබරු රාජමහා විහාරයට. මොකද ගැටබරු රාජමහා විහාරය ඇත්තටම විශේෂ තැනක්, ගොඩක් කට්ටිය එන තැනක්. ඔයාලා දෙනියායේ එනවා නම් අනිවාර්යෙන් බලන්න යන්න ඕන තැනක් තමයි ගැටබරු රාජමහා විහාරය කියන්නේ. මොකද ගොඩක් කට්ටිය කියනවා එතන ගොඩක් හොඳයි කියලා. ඒක මෙන්ටලි වගේම ෆිසිකලි දෙකටම ගොඩක් හොඳයි. ඉතින් ඔයාලා ඕන ආගමක වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තැනක් අනිවාර්යෙන් බලන්න යන්න. මොකද ලංකාවේ ඒ වගේ ප්ලේසස් ලස්සන තැන් තියෙනවා කියලා ඔයගොල්ලන්ට බලන්න යන්න පුළුවන්. ඉතින් කොහොම හරි අපි ගැටබරු රාජමහා විහාරයට ගියාට පස්සේ අපි හිතුවා දැන් කට්ටිය මහන්සි වෙලා ඉන්නේ ඒකින්ද පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්නත් ඕනේ හින්දා අපි නාන්න තැනක් හෙව්වා. ඉතින් අපි බැලුවා පැට්න කියලා තැනක් තියෙනවා දෙනියායට. ඔයගොල්ලන්ට පැට්න කියන තැනටත් යන්න පුළුවන්. පැට්න කියන්නේ හරි ලස්සන දිය ඇල්ල කියන්නේ. ඔයගොල්ලන්ට මේ වීඩියෝස් වලින් පේනවා ඇති කොහොමද පැට්න කියන දිය ඇල්ල තියෙන්නේ කියලා. ඉතින් මේ ඇල්ලත් එක්ක මේකේ තියෙන පරිසරය කතා කරන්න වචන නැහැ. ඉතින් මේ පැට්න කියන දිය ඇල්ල විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි වැස්ස වැඩි කාලයකට ඒ වගේම රෑ වෙද්දි මේකේ වතුර වැඩි වෙනවා. වතුර වැඩි වුණාම ඔය ගල් වලටත් ඒ පැට්න කියන තැන තියෙන ගල් වලටත් උඩින් ඒ වතුර පාර ගලාගෙන එනවා. ඉතින් ඕගොල්ලෝ හවස රෑ වෙලා පැට්න කියන තැනට යන්න හිතන් ඉන්නවා නම් එහෙම යන්න එපා. මොකද රෑ වෙද්දි හවස් වෙද්දි පැට්න කියන තැන කවුරුත් නැහැ. කියන්නේ කවුරුත් ඉන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ යන්න හිතන් ඉන්නවා නම් පැට්නත් කියන තැනට ඔයගොල්ලෝ උදෙන්ම යන එක තමයි හොඳ. අපි නම් හවස් වෙලා ගියේ. කොහොම හරි අපේ ගමන උනේ තමයි මේ පැට්න ගියා. ඊට පස්සේ කෙලින්ම අපි ගියේ ආය යාළුවෙක් ගෙදරට. යාළුවෙක් ගෙදර ගිහිල්ලා ඊට පස්සේ දවස් තමයි අපේ ඇඩ්වෙන්චර් එක අපි පටන් ගන්නෙ. අපි නම් බලමු මොකද වෙන්නේ කියලා. සිංහරාජ ගමන ගැන. ඉතින් මේ සිංහරාජ ගමන පටන් ගන්නේ හරිම වෙනස් විදියකට. ඒ තමයි අපි හිතුවත් නැති විදියට අපි ගියපු දවසේම රෑ අපි කට්ටිය තීරණය කරා කළුවර එළියට යන්න. ඇත්තටම කිව්වොත් මටයි මගේ යාළුවා දේශාන්ටයි ඕන වුණේ කළුවර එළියට යන්න. මොකද ඒ ඝන කැලෑව ඒ වගේම පට්ට කළුවරයි අනිත් එක මේ පැත්තේ මීටර් 100කට එක ගයක් වගේ තියෙන. ඉතින් මාරම විදියට කළුවරයි. ඉතින් හැබැයි අනිත් එවුන් දෙන්නගේ වදේට අපිටත් ඒ ගමන යන්න වුණා. කොහොම හරි මේ සිංහරාජ ගමනේදී අපි සිංහරාජයට යන වැඩි පටන් ගත්තේ අපි ගියපු දවසේම රෑ. උඩ අපි රෑ 9ට 10ට විතර ගෙදරින් එළියට බහැලා අපි ගියා. අපි ගාව තිබ්බේ එක පොල්ලකුයි ෆෝන් ටිකයි අපේ ස්පීකර් එකයි විතරයි. ඒන් අපි සින්දු දාගෙන අපි එහෙම ගියේ. අතන කිව්වොත් ඒ මොහොතේ අපි හැමෝම බය වෙලා හිටියේ. කිව්වොත් මන් දන්නේ නැහැ ඒක කොහොමද අනිත් අය කියලා. ඒ වුණාට කළුවරේ අරම යනවා කියන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. මොකද සිංහරාජයින් සත්තු එයාට ඉන්නේ. නයි පොළොංගු තව වල්ලූරු ඊපස්සේ එක සත්තු ඔය හැමෝම ඉන්නවා. ඉතින් ඒ ගමන යද්දි අපිට මට චූටි කැලලක් විතර රෙකෝඩ් කරගන්න පුළුවන් වුණේ. ඇත්තටම කිව්වොත් ඒ වෙලාවේ මතක් වුණේ නැහැ කොහොමද ඒක රෙකෝඩ් කරගන්න ඕනි කියලාවත්. ඉතින් අතට ෆෝන් එක අහුවුණාම පොඩ්ඩක් පොඩි කැලලක් රෙකෝඩ් කරා. ඉතින් මේ වගේ ගමන් වැඩි try කරන්න යන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ බලන්න මොකද වෙන්නේ කියලා. මේ වීඩියෝෙන් පස්සේ අපි හරියටම සිංහරාජ ගමනේදී සෙට් වෙමු. ඉතින් ඩිග්ලියත් කව මොකද කරන්නේ? අනේ යාට පාඩ ආරන්නේ පාඩ. අපි එකෙන් යන්න බැලුවා නේද? ඒක ආරන්නේ දෙන්නේ.
දැන් බයින දෙන්නේ දැනට අට ඔක්කොම හොඳයි. මේ වගේ මේ අවදානම් ගමන් තමයි. ගාන උස්සලා පොළොවත් පොළොවේ බල. ඉරාට හොඳේ. මුලින්ම ගහන්න ඕනේ මේ මූව. පිටක් ගාව යවනවා තෝම හදට. උන්ගේ තමයි ඔක්කොම මුන්ට රැට එළියට යන්න ඕනේ. ඒ කියන්නේ එහෙමයි බං. අපේ වෙලාව දන්නේ නැහනේ. වර්ධින වෙලාවක් කියන්න දන්නේ නැහැ නිකම් මේ කොහේ ඉන්න කඩියෙද්ද කියන්නේ. මේ මකුල් යන ගමන් පුෂ්ප බුදු ගුණ කඩයක් කියනවා. ඔය මකුලක් කියනවා. ඔය මන් දානවා ඒ පාරේ හරි පකයක්. ඔය හැමදේම දැනගන්න බා මොඩෙක්ව ජීවත් වෙන්න එපා. අනේ මට මේ දැනන ටික හොඳටම ඇති. මට වෙන කන කලුරයෝ හෙල්ලෝ වෙල්කම් එවරිවන්. ඉතින් අද අපි පොඩ්ඩක් ආවා දෙනියාය පැත්තට අපේ යාළුවෙකුගේ ගෙදර. ඉතින් පොඩ්ඩක් හිතුවා vlog එකක් කරන්න. මොකද කට්ටියම කාලෙකට පස්සේ සෙට් වෙන්නේ මේ වගේ මෙහෙම යන්න. මොකද කට්ටියම එක එක වැඩවල ඉන්නේ. ඉතින් අද අපිට මේ දෙනියා ඉන්න යාළුවගේ ගෙදර ඌ කිව්වා අපිට මෙහෙ තියනවා කියලා සිංහරාජයට අයිති කොටසක්. අපි ඒ පැත්තට යන්න තමයි හදන්නේ. මෙයා ඉතින් අපි ඉතින් ආපු දවසේ ඉඳන් බය කරනවා මෙහෙ එක එක සත්තු ඉන්නවා, නයි ඉන්නවා, උණ කටු ඉන්නවා, හැටුල් ඉන්නවා. ඉතින් එක එක දේවල් කියනවා. ඊට පස්සේ හොල්මන් ඉන්නවා කියලා කියනවා. ඉතින් අපි දන්නේ නැහැ මොන වගේද කියලා. ඉතින් අපි ඉතින් අහන් හිටියා. අපි අහන් ඉඳලා යාර විහිළුත් කරා. මේ බලමු අද මොන වගේ දෙයක්ද වෙන්න යන්නේ කියලා. ඉතින් අද අපි යන්න හදන්නේ සිංහරාජ කොටසක් තියෙන කිව්ව එතනට. ගිහිල්ලා බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඊට කලින් මම අපේ කට්ටිය හඳුන්වලා දෙන්නම්. ඉතින් යාළුවෝ අද අපිත් එක්ක සෙට් වෙන්න හදන අපේ හොඳම යාළුවෝ 4 දෙනෙක් මාත් එක්ක 4යි. උසයි කාට උසම එක දුන්නේ. ඉතින් මේ ඉන්නේ කට්ටිය අපිත් එක්ක vlog එකේ ඉන්න හදන්නේ. ඔයාලා හඳුන්වලා දෙන්න ඕනේ නැද්ද? දෙන්නවා. මටම තමයි හඳුන්වලා දෙන්න වෙන්නේ. හරිම සතුටුයි. මෙතන මගේ ඉස්සරහින්ම යන්නේ ඔය කැප් එකක් දාගෙන හැට් එකක් දාගෙන අපේ දේශාන් අපේ ශ්‍රීපාද හැම ගමනකදීම නඩේ කුරා විසින් කටයුතු කරන අපේ අප්පච්චි. ඊට පස්සේ එතනින් ඉස්සරහට යන අපේ ප්‍රසාන් මහත්මයා, අපේ අනිත් හොඳම පැංචා. ඊට පස්සේ ඉස්සරහින්ම ගමන් කරන්නේ මේ ගමනට සහයෝගීත්වය කියන්නේ ස්පොන්සර් භාවය ලබා දෙන අපේ හංසිත මහත්මයා. පොඩ්ඩක් මුණ පොඩ්ඩක් පෙන්නන්න. හායි. මේ ඉතින් අපි ගොඩක් බය කරා මේ ගමනේදී. අපි බලමු මෙයා කියන තරම් මේ පැත්ත ලස්සනද. මේ දෙනියායේ පැත්ත සිංහරාජයේ කොටසක් තියෙනවා කිව්වා. මේ හංසිත පොඩ්ඩක් කියන්නකෝ මේ පැත්ත මේ පැත්ත මොන වගේද කියලා කියන්නකෝ. මොනවද තියෙන්නේ? පොඩ නවතින්නකෝ මේ. නවතිලා කියන්න. කරවල්ලු. ඊට පස්සේ ඔයාලට දකින්න පුළුවන් ගොඩක් ಜಾති සත්තු සර්පයියෝ ඉන්නවා. ඉතින් අර පේන ඇති වන ගවේෂණ යන ලස්සන. මෙන්න මේවා තමයි ඉන්නේ. දෝණි එක අපි දෙක. මේ කියන්නේ මේ පැත්ත මොකද්ද අපි මේ යන්න හදන්නේ? මේ උල්පතක්ද බං? නෑ ඔය 12. ඔයගොල්ලෝ පේන ඇති අපේ ඉතින් මොළවල ප්‍රමාණය වැඩි හිතන්න එපා. අපිට ලොකු වයසකුත් නැහැ එච්චර. ඉතින් ඒක හිතන්න එපා. කොල්ල වැඩ මේ හංසිතින් කියන්නකෝ දැන් කිව්වා මෙහි අර අද්භූත බලවේග එහෙමත් තියනවා කියලා. අපි ප්‍රශාන්ත දත් නැදලා යන්නේ දිරියට. ඒ නිසා ප්‍රශ්නයක් කෙනෙක් නැහැ. සුදුයි. මේ විනාඩියක් ඉතින්.
ගමන පටන් ගත්ත විතරයි. අපේ නඩේකට මහත්මයාට මහන්සි. අරයා කාකෝ ෆොටෝ ගහන්න. මේ මල කන්න අපේ ඉන්න. මේ යන්නේ සිංහරාජේ යට මායිම. ඕ ඉතිරුනේ කපන්න එපා. මචං මේ ඊළඟ පාර අපි පරිසර මේකින් උස්සයි අපි වාරිද. උස්සගෙන ඔබ දාලා අපි. ඉතින් අර ෆොටෝ ගහනවා නෑ පොඩි. අරයා කාකෝ ෆොටෝ ගහන්නේ. ගමන ආරම්භය හරිම සුබයි. පටන් ගත්ත තැනම ෆොටෝ ගන්න ගත්තා. ගමන නැවතත් පටන් ගත්තා. ඉතින් මේ ගමනේ ආරම්භය මෙන්න මේ වගේ පාරකින් තමයි පිට යන්න තියෙන්නේ. ඉස්සරහට සුන්දර වෙනවා පාරේ. අපේ මොකක්ද හොඳ නමක් දාන්න ඕනේ මේකට. වනජීවි. දැන් තාඩියකින් වනජීවිකුණු තල්ලන් යනවා අපි. අපේ මේ ගමනට පූර්ණ ස්පොන්සර් බව ලබා දෙන මහත්මයා මෙන්න මේ වගේ පාරක් තමයි තියෙන්නේ ආරම්භයේදී. ගෙදරකුත් තියෙනවා. පළවෙනි අතුරු පාර අපේ පළවෙනි අතුරු මාර්ගය. අපි ඉතින් මෙන්න මේ ගමන යන්න කලින් පොඩ්ඩක් අපි අයිටම් දෙක තුනක් අතර ගත්තා. මොකද අපේ අන්න ඒකයි අපිට කිව්වා ඉතින් පොඩ්ඩක් සත්තු කරදර එහෙම තියෙයි කියලා. උතරින් බහින්න ඕන බෑ. මෙහෙට වමට. අම්මර සිරි පාර යන්නේ මෙතන පාරක් තියෙනවා. ඒ වුණාට අපි යන්නේ මෙන්න මේ දිය පාර හරහා. පොදුම සතුටක් තියෙන්නේ. මට බෝල්ලන්න කියන්නේ මම යතේ මත මන්නේ. මේ දෙය මේ බසරයින් already aran තියෙනවා මචං. ලස්සනයි කියනවා. මේ සාදරෙන් පිළිගන්නවා සිංහරාජයට. තමයි යන්න තියෙන පාර. නෑ මේ. හරිම සතුටුයි. පුවක් මේ කොපුවක් හොයාගත්තන මට මේක ගහගත්තා ඉන්නේ. පුවක් මන්නේ. අනේ මේ මැරෙන්නේ නැතුව ඈ. නිකන් ගස් කපන්න ඕනේ. හා. මේ බලා මාරු දැ. ඒ ආන්තිලා අම්මත් කිව්වා පුතේ හොඳම බුලත් ටිකක් කාලා යන්න කියලා. මේ මහන්සි තියාගෙන මොක්කු හම්බෙයි ගන්න කියලා නේද? හරි. යාළුවා අපිට තියෙන පාර තමයි මේ. මම පොඩ්ඩක් කියන්නද? දුෂ්කර පාරක අපි යන්න දෙන්නේ. මේ ආලුවා ඉතින් ගමනේ ආරම්භයේ අර ගමන් විහෙස නිවා ගන්න අර ගමේ ක්‍රම තියෙනවානේ. විහෙස නිවා ගන්න ක්‍රම ඉතින් මේක ක්‍රමයක් බුලත් පිටයක් එහෙම ඔතලා දුම්කුල කෑල්ලක් පුවක් කෑල්ලක් එහෙම දාලා පිටක් කන එක. ඉතින් මේක ක්‍රමයක්. යාළුවා අපිට මේ තියෙන පාරකේ තියෙනවා නේද? ඔයගලන්ට. ගෙදරදී අතදා බලන්න යන්න එපා. මොකද මත් වෙනවා. මත් වෙනවා වැඩි. මත් වෙනවා. ඒ වගේම ඇඟටත් හොඳ නෑ.
යාළුවනේ අපිට යන්න තියෙන 12 පාරක් දිගී. පෙන්නපම් පාර. මේදී අපිට යන්න තියෙන පාර මේ යන්නේ සිංහරාජ. මේ රියල් සිංහරාජ හරිද? ටිකට් දීලා ටිකට් නැහැ. ජීවිතේට ටිකට් නැහැ. ඔව් ජීවිතේ ටිකට් උත් නැහැ. සත්තුත් ඉන්නවා. හරිම භයානක ගමනක් අපිට යන්න තියෙන්නේ. අපි ගිහලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඉතින්. ඒසන් නැගපම් ඒ ඕ අල්ලන්න එපා ගලවලේ. යාළුවනේ අපි ඉන්නේ මේ සිංහරාජ යට කොටසේ. කියන්නේ දෙනියාය පැත්තේ අපි නගින්න හදලා දැන්. අතුරු පාරක කිසිම එන්ට්‍රන්ස් එකක් නෙමෙයි. කිසිම එන්ට්‍රන්ස් එකක් අපි හදාගත්ත පාරක්. අතුරු දිය පාරෙන් අපි යන්නේ. අපි මේ කලින් ගියේ එක්ක කියන්නේ අත්හදා බලන්න එපා තනියෙන් ඇවිල්ලා. කියලා කිව්වට ඒ අත්හදා බැලීම කොහේ තමයි කරන්නේ. බලන්න පුතාන මෙතන ඉන්නේ. දැන් ඔය ටීක් දාලා කපන්නත් දෙපෑ. දැන් මේක කපන්න බෑ ටීක් දාලා. මම හිතන්නේ ඔක ඉස්සර වීඩියෝ වයිඩ් දාන්න පුළුවන්. ඒසා මොකද ඉතින්? ආරුවා. මේක තමයි දැන් රියල් කැලේ කියන්නේ බා. රියල් කැලේ. ඒ වුණාට එක පොඩ්ඩක් පරිස්සමෙන් කරමු. ඒ වුණාට යාළුවනේ. මෙයාලා දැනගන්න ඕන දෙයක් තියෙනවා. අපි ආයේ මේ පාරේ එන්න ඕනේ. ඒ අපි කොලත්තක්ක තෙල්ලද යවන්නද බා? ඈ හංසිද? කොලත්තක්ක තෙල්ලමුද? තේරුණා. පාර හොයාගෙන. මේ පාර ගියේ පල්ලෙහාට. මේ වැල් මොනවද මේ જાති? යටින් එන්න. හා? වැල් જાති මොනවද දන්නේ නැහැ. ඒ ඉතින් පරිම සතුටුයි. උඩෙල්ල නම් කන කකුල. ඉතින් පොන්නේ. මේවා පොළොවත් අතේ මිනිස්සු දර කපන්නේ දර න බ්ලොග් එකට ගන්න ඔය දැන් මිනිස්සු අහුලන්නේ නේ දර හාස් ඉතින් යාළුවනේ මේ ගමනේ ඊයර අරුවරු පොඩක් කරුවේ බලන්න මේ ගමනේ අරමුණ කියන්න ඕන හොඳ අත්දැකීමක් ලබා ගන්න තමයි ආවේ. ඒ වගේම මෙන්න මේ වගේ ගස් වල තියෙනවා මෙන්න මේ ගස් වල කටු තියෙනවා. මේව අල්ලන්න එපා කිව්වා. මේ විස කුඹි జాතිය. විස කුඹි జాතිත් ඉන්නවලු. ඉතින් අපි මේ ලස්සන ලොකේෂන් එකක් හොයාගෙන තමයි මේ ගමන යන්නේ. ඒ වගේම හොඳ අත්දැකීමක් ලබා ගන්න. මෙන්න විස කුඹි ඉන්නවා කිව්වා. කොබලම අපේ කැමරා කාචයට මේක ලබා ගන්න පුළුවන්ද කියලා. අති විශිෂ්ට අන්දමින් අපිට ඒක ලබා ගන්න පුළුවන්. හරි එයාලයි ගමන් පතේ ඒක. අපි යාළුවට බාධා නොකර අපේ ගමන ආරම්භ කරමු. හරුගේ පිහිය. නැවතත් ගමනට අපිට අපි දියපාර හරහා තමයි ගමන යනවා කියලා හිතුවේ. ඒ වුණාට අපිට දියපාරෙන් එහාට පොඩි කැලෑවට යන්නත් වෙනවා. අතන පෙන්නපන්. මොකද කෙලින්ම දියපාර හරහා යන්න බෑ. හේතුව තමයි මෙන්න මෙහෙම එකපාරට ගල් තියෙනවා. මේ මෙන්න කූඩල්ලේ. මෙන්න මේ කූඩැල්ලොත් ඉන්නවා. පොඩි ඉන්න ફોකස් වෙන්න. ફોකස් වෙන්න. කූඩැල්ල පේනව නේද? හරි ફોකස් වුණා. එන්න කූඩැල්ල. ඔන්න ඔය කූඩැල්ල ඉන්නවා.
කොළයට බලාගෙන. ඉතින් මේ දිය පාර හරහා මෙන්න මෙහෙම යන්න බෑ. ඉතින් අපිට මෙන්න මේ වගේ කැලෑ පාරක් භාවිත කරන්න වෙලා තියෙනවා. මේ කැලෑ පාරේ යද්දි ඉතින් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද සත්තු ඉන්න පුළුවන් මේ පාරවල. මොකද මේ කැලේ කියන්නේ අපේ ගෙදර නෙමෙයි. මේ සත්තුන්ගේ ගෙවල්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ගමන් ගන්නේ. අපි ඉතින් ගොඩක් මේ වනාන්තරයට අලාභහානි නොකර යන්න තමයි බලන්නේ. මොකද කටුගස් තියනවා කියලා කියනවා අපිට. අපි හලාබහන් නොකර යන හේතුව තමයි මොකද මේ ගස් පරිසරය කියන්නේ අපිට ඕන දෙයක්. මොකද ඒව විනාශ කරන එක හොඳ නැහැ. අපි ඒව රැක ගන්න ඕන. තවත් කටු ගහක් තියෙනවා කිව්වා. නැවතත් ඇල මාර්ගයට ඉතින් මෙන්න මේ වගේ තමයි පරිසරය මේ වෙද්දි අපි ටික දුරක් ඇවිල්ලා ඉන්නේ. වෙන්නේ නැහැ බා. එහෙම ගහපන්. එහෙම ගහපන්. ඒ අතරේ අපේ යාළුවෙක්ගේ යාළුවෙක් විතරක් නෙමෙයි කෝඩෙල්ලා මගේ කකුලෙත් ඇවිල්ලා. ඌ යන්නේ නැහැ බා. ගහපන් බං. මේ ඉන්නේ කෝඩෙල්ලා අම්මා තාත්තෙත් එක්ක ඉන්නවා. හරි ගියා තව ඉන්නවා. මේ කෝඩෙල්ලෝ හැමතැන කොහෙද? ඉතින් කෝඩැල්ලුන්ගෙන් තමයි ප්‍රධාන වශයෙන් අපිට පරිස්සම් වෙන්න තියෙන්නේ. මොකද හැම වෙලාවෙම ඇවිල්ලා ඇඟේ එල්ලෙන ඉන්නේ උන් විතරයි. තව ඉන්නවලු. හරි. එහෙනම් ඉදිරියට ගමන් කරමු. මේ කූඩැල්ලෝ පට්ට පරිස්සමෙන් යන්න මුන් උඩට යනකම් තේරෙන්නේ නැහැ. ඔව් මොකද මේ කෝඩැල්ලෝ ඔගොල්ලොන්ගේ ඇතුළටම යන්න පුළුවන්. කියන්නේ ඇඳුම් ඇතුළටම. ඒකින්ද ඔයාලා මේ වගේ ගමන් යද්දී මුලදීම පරිස්සම් වෙන්න ඕන. ඉතින් මම මේ කකුල පුරා මේ කකුලෙන් තේරි බලපන්. ඉතින් මෙන්න මේ ගමන් මාර්ගයේදී අපට බොහෝ කටුගස් හම්බ වෙනවා. මෙන්න මේ වගේ. ඕකේ. ගමනෙන් ඉදිරියටම හරි පොඩ්ඩක් අල්ලගෙන ඉන්න උල කොහොමද අරගෙන ගමන්නේ එපා පටෝනේ මේ පවතිනවා. අන්න තරුෂ හරි ස්පොට් එකකට මේ ෆෝන් එක ගනින් පොඩ්ඩක් ආයි කූඩල්ල ඔකදී පාකියා පුරනවා කූඩල්ල ඉන්නේ. ඉදිරියට යන්න තියෙන මාර්ගය වලට පේනවා ඇති. මෙන්න මේ වගේ මාර්ගයක් තියෙන්නේ. මෙහෙම යන්න තියෙන්නේ. නොහොම අපි ඊළඟ බලමු. ඉතින් මෙන්න මේ වගේ තැන් තියෙනවා අපිට මේ ගමනේදී හම් වෙනවා. මේ වගේ තැනුත් පහු කරන් තමයි අපිට යන්න වෙන්නේ.
ඔයගොල්ලෝ විශේෂයෙන් කියන්න ඕන මේ ගමනක් තියද්දි ඩිස්කෂන් දු කොට කොට යන්න යන්නේ. මතක ඇතුවේ යටට ඇඳලා ඉන්න. මේ පුළුවන් පොඩි එකම මම සුද්ධ කරගෙන යන්න. මේ වගේ තැන්වල ගොඩක් කූඩල් වෙල්ලි කියලා යන්නේ. මේ වගේ තැන්වල ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද පොඩ නැත්තම් ලිස්සන්න පුළුවන්. හින්දා විශ්වාස වල මොකද වෙන්නේ කියලා තව. ඉතින් අපි ඊගලත් පහු කරා. මෙන්න මේ විදියට. දැන් නැවතත් ගමනාන්තේ අපි හැම වෙලාවෙම අපේ කකුල් ගැන බලන්න ඕන. මොකද කූඩැල්ල එහෙම ඉන්න පුළුවන්. මොකද කලින් පාරත් අපේ හැමෝගෙම කකුල් වල කූඩැල්ල හිටියා. මේ ගමන යන්නේ ඉතින් මෙන්න මේ වගේ තමයි. වමෙන් යා. ඉතින් යාළුවනේ වමෙන් මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. ධාන්සිත පොඩ්ඩක් කියන්න මොකක්ද විශේෂත්වය කියලා. මෙතනට කියන්නේ මේ ගහත් එක්ක මේ දොළ බෙදුම මෙහෙන් කියන්න පුළුවන් සිංහරාජේ උඩින් අර එහා පැත්තේ එහා කොනට කියන්නේ රත්නපුර පැත්තේම ආයින. මෙහෙන් ඇද්දොත් ආයි අපි කොළඹ පාරට ඇද. කොළඹ පාරට දෙන්නේ දොළ බෙදුම කියලා නේ කියන්නේ. ඔව් මේ දොළ බෙදුම මේක ගහ. දොළ බෙදුම මම ඔයාලට පෙන්නන්නම්. අපිට පාරවල් දෙකක් තෝරගන්න පුළුවන්. එකක් මෙන්න මේ පාර. අනිත් එක මෙන්න මේ පාර. ඕන පැත්තකට ඇදී. එනවා මම දකුණේ යා. දකුණ. ඔව් අපේ කියන්නේ ඉක්මනට. අපේ ගුරා මහත්තයා කියන දකුණු පාර හොඳයි කියලා. මටත් හිතෙනවා දකුණු පාර හොඳයි කියලා. මොකද මේක ටිකක් තනි උඩට වගේ තියෙන්නේ. ඊට පස්සේ හේතු ඉතින් දැනට මෙහෙන් යනවා නේද? ෂෝට් කට් එක මේකද කියන්නේ කියන්නේ. ෂෝට් කට් නෑ බං. නේද? ටික පැත්ත මේකයි. දැන් එහෙනම් මේ පැත්තෙන් දකුණේ යන්න. පොඩ්ඩක් කැඩි මම කකුල පොඩ්ඩක් මෙවුන. ෂෝට් කට් නෑලු. ඒ කියන්නේ අපි දකුණු පාර තෝරගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් යා. ගායින් යන්න බං. කකුලෙන් බලාගෙන යන්න ඕන. ඊට අදිය තියෙන හැම තැනක්ම හොඳට බලන්න ඕන. මොකද පය ලිස්සන්න පුළුවන්. පාලගුණය හොඳයි. වහින්නේ නැති හින්දා තවත් හොඳයි. කියන්න අපි මේ රෙකෝඩින් එක කරන්නේ ඇත්තටම කිව්වොත් 10ට වගේ නේද? මේ ගමන යන්න තීරණය කරේ. ඇත්තටම කිව්වොත් ඒ තීරණය ඉතා හොඳ තීරණයක් කියලා අපි හිතනවා. හයි. ඉතින් යාළුවනේ තව දෙයක් කියන්න ඕනේ. මේ වගේ ගමන් එද්දී අපි රෙකමන්ඩ් කරනවා ෂූස් දාගෙන එනවා නම් අපිට සද්ද කරන්න එපා කිව්වා හිතන්නේ. කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. කෑ ගන්න එපාලු. දන්නේ මොනවද වෙන්නේ කියලා. බලමු ඉස්සරහ මොකද වෙන්නේ කියලා. ආරම අත්දැකීම් ලබා ගන්න මේ මොහොතේ. එහෙනම් අපි උඩදී සෙට් වෙමු. බලමු මොකද වෙන්නේ කියලා. සද්ද කරන්න එපා ඊශාන්. අපි පොඩ්ඩක් ඉතින් පාර සුද්ධ කරගන්න. මොකද අපිට යන්න ලේසි වෙන හින්දා. Hansi ඔය පැත්තේ නම් පොඩ්ඩක් කලනවා. එන්න කරන්නේ. අසොක්සන්. ගල්දි කියන්න වෙනවා. හායි කියන්න. හායි.
ඉතින් මෙහෙම තමයි යන්න තියෙන්නේ. අද විදියට දිවියෙක් ලොකු සතෙක් ඉතින් කට්ටිය එනවා. අපි දැන් සෑහෙන කැලේ ඇවිල්ලා තියෙන සාමාන්‍යයෙන් මීටර් කීයක් වගේ 300ක් 400ක් ඔබ පස්සට යන්න. ඔබ පස්සට යන්න. හේතුවක් කියන්නේ. පස්සට යන්න. පස්සට යන්න. හේතුවක් කියන්නේ කරපේ ඉන්නවා. මුදිගාත් ඔබ පස්සට ඉන්න. කලබල වෙනවා. කලබල වෙනවා. කොතනද? දැරඩියක් මං හිතන්නේ. හරි. ගහේ. දෙක. අපි දිහා බලන් ඉන්න ගැරන්ඩියක්. මම පස්සට ඉන්න. මේ පිහියල්ල ගනි. අපි දිහා බලන් ඉන්න. මට හිතෙනවා මුගින නෙවෙයි නෝ දානවා කියලා බොම් කළා. අද නැතේ නවත්ත. ඔව් මට හිතෙනවා ඒක. මේ අපිට පේනවා මේ ඉන්නේ ගැරන්ඩියෙක්. අපේ ගමන බාධාවක්. දැන් මෙතනින් ඉස්සරහට මෙන්න මෙහෙම ගල් ස්ලෝප් එකක නගින්න තියෙන්නේ මේ දියදාව මායිම මේ ඉන්නේ රියල් කැලේ. කිසිම ගයිඩ් කෙනෙක් එන්නේ නැහැ. මොන හරි මැරෙනකන් දන්නේ නැහැ. මම කියමු කතා. කතා කියන්නේ මම ඇත්ත කියනවා. ආ ෆෝන් එක. මේ ඉතින් අපි මේ ගමන නවත්තනවද මොකද කරන්නේ? බෑ උඩ යන්න බයයි. බයයි දැන් දිවියා හිටියා. ඔව් දිවිය හිටියා. ඒකයි අපි නවත්තා හදන්නේ. තරු ෂේප් එක බයි. එයා තාම බලන් ඉන්නේ. අපිට දිවිය කැප්චර් කරගන්න දෙන්න සබ් විතර ආවේ. එන යාළුවනේ අපිට මේ ගමන මෙහි ඉන්නා මෙතනින් නතර කරන්න සිද්ධ වෙනවා. මොකද අපේ ගමන්පතේ අපිට යන්න දෙන්නේ නැති යහළුවෙකු සිටියා. අපි නැවතත් පහළට ගමන් කරනවා. ඉතින් යාගේ අපිට යාගේ මාර්ගේ කඩන්න බෑ. මොකද එහෙම වුණොත් අපිට කවදාවත් සිද්ධ වෙන්නේ. ඉතින් එයා අපේ ගමන් පතේ හිටපු ඉඳලා අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. ඒ වෙලෙම තමයි. ඉතින් අපි නැවතත් පල්ලෙහාට යනවා. යා මේ නිදි අපි ඉස්සරහට යන එක නවත්තන්න කියලා. ඔව් අවදානමක් ගන්න හොඳ නෑ බා. ඉන්න බලන්න පොරොන්දුත් විදියට කලේ අද්දකින් දෙන්න. කතා යෙන් පරෙන් ගිහිල්ලා නෑ නෑ. කියන්නේ ගණන්. වන්දේ ආලු එනදී වඳුර දුකේ ගෑ ගන්නවා. සත්තු නම් ඉන්නවා. නේද? මේක අපි ගලන්න. Nói mình Baru dulu. Hansi dua kodak pun itu. Ini my phone nih. Iya. Kesana dulu bos. Oh, coba. නේ මට මන්නේ කියන්නේ. මන්නේ පුළුවන්. අපි පොඩ්ඩක් ඉතින් ආරක්ෂාවට උපකරණ දෙක තුනක් අරන් ආවා කියන්න බැරි නිසා. ඒ වුණාට අපි කාටවත් හානියක් කරන්න මේ ආවේ. අපේ ආරක්ෂාවට විතරයි. ඕන්න මගේ කෙනෙක් දැන් කරමු. හා? ඉතින් මේ අපි අප්පාර මෙන්න මේක මෙන්න මේ දියපාර ඔස්සේ අපි උඩහට ආවේ. දැන් අපි පල්ලෙහාට යනවා. යනවා නම් දියපාරක් දිගේ යන එක තමයි හොඳම. ඒක නැත්නම් හදිස්සියේ කැරෑ සතරමං වුණොත් දියපාරක් දිගේ පාරට බහින්න ඕනේ. ඒක තමයි පාර හොයාගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලට ඇහුණා වගේ ඒක තමයි ඇත්ත කතාව. ඔයාලට අතරමං වුණොත් දියපාර ඔස්සේ පල්ලෙහාට හෝ දියපාර ඔස්සේ උඩහට ගිහින් ඔයාලට මාර්ගය නැවත හොයාගන්න පුළුවන්. මේ වගේ පාරක තමයි අපි ආවේ.
ඉන්න හෙල්ප් එක ගන්න මගේ. යන අර කැමායක ගහලා විදුක බූම් දාලා යන්නේ. පන්සිය කතාව ගැන මම කියන්නම්. පන්සිය කතාව කියන්නේ සාමාන්‍ය සිංහ රාජිට ඔයගොල්ලෝ යනවා නම් 500ක් වගේ මුදලක් අය කරනවා. ඒතකොට ගයිඩ් කෙනෙක් දෙනව නේද? ඉතින් ගයිඩ් කෙනෙක් ඇතුව ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඔව් ගයිඩ් වෙනම ගෙවන්න ඕනලු. ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ. මොකද මම ගිහිල්ලා නැහැ එහෙම. ඉතින් ඒක තමයි 500 කතාව. ඉතින් අපි 500ක් පොඩ්ඩක් ඉන්න. ගෙවන්න නැතුව මෙන්න මේ වගේ දිය පාරක් ඔස්සේ අපි සිංහරාජ කැලේට ඇතුළු වුණා. හැබැයි වැඩි දුරක් නැති වුණත් අපි ආවා. මොකද ඇත්තටම අපි මීටර දුරක් යන්න බලාපොරොත්තු වුණා. අපිට එක යාළුවෙක් කිව්වා මෙතනින් එහාට යන්න එපා. ඒක අදහසක් විතරයි. ඒ වුණාට යාළුවා කිව්වා අපිට යන්න එපා. යාළුවෝ දාන් හිටියේ යන්න එපා කියලා අපිට. පාර හොඳ නැහැ කියලා ඉස්සරහට. ඉතින් අපි ගියේ නැහැ. ඔය බලන්න කට්ටිය මොකද ඉන්නවද? තව එකක් ගනිමු. ඊ අවුව වැඩි වෙන මෙතන. මේ කාලයක් ගේ. අපි ගල් උඩින් ඉන්නකො පල්ලි ඉඳන් ආපු. එන්න. පේනවද? කොහොමද? පේනවා. අන්න එහෙම ගා. තාග. එහෙම ගා. දිය පාර ඔස්සේ නැවත පල්ලෙහාට අතෝනද තමයි. සුන්දර වටපිටාවක් මේ ඔකෙන් වට එකක් අල්ලපන් කොහොමද වීඩියෝ එක. ඉතින් අපි නැවතත් ආවේ අපි අර අතුරු පාර දෙකකට බෙදන කියපු තැනට. නෑ අපි මේ අතන දෙලින් දැස්සා. යාළුවනේ ඔයාලා තව විශේෂ දෙයක් කියන්න ඕන. මෙන්න මේ වගේ සිංහ රාජේ කොටසකට ආවම මෙන්න මේ වගේ දිය පාරකින් යද්දී ඔයාලා තව විශේෂ කෙනෙක් හම්බෙන්න පුළුවන්. ඒත් අද අපිට හම්බුන්නේ නැහැ. ඒක හොඳ දෙයක්. ආයි තමයි උග්‍රම විෂ තියෙන සර්පයා ලංකාවේ ඉන්න. ඒ කියන්නේ තෙල් කරවලාගෙන සර්පයා මෙන්න මේ වනාන්තරේ ඉන්නවා. ඉතින් මේ වගේ දිය පාරවල් ඇස්සේ තමයි යාළුවා ඉන්නේ. ඉතින් එක්කෝ අපි වාසනාවන්තයි. එක අතකට එහෙම නැහැ. අපිට යාව දකින්න හම්බුන්නේ නැහැ. ඒක තමයි වාසනාවන්ත නැහැ කියන හේතුව. වාසනාවන්තයි කියන හේතුව එයාව දැක්කොත් එයා මොනා කරයිද කියලා අපි දන්නේ නැහැ. මොකද උග්‍ර විෂ තියෙන සර්පෙක් චර රේසින් හිතන්න හොඳ නැහැ. ඉතින් දැන් අපි ගමනෙන් භාගයක්ම පල්ලෙහාට ආවා. ටික දුරයි.
මේ වගේ තමයි අපි පල්ලෙහාට යන්නේ. අපිට අර හන්දිය තාම හම්බුන්නේ නැහැ නේ. මොන හන්දියද? ඒක වහුණා. ඒක වහුණා. ඒක වහුණා. අර දෙපැත්ත මාරු වෙනනේ. ඒක තමයි මං කිව්වේ යකෝ ඒ වෙලාවේ වීඩියෝ එක කරා. අපේ නඩේගුරා මහත්තයට පාරක් තමතක වී හැඩයයි. ඒක හිතන්න එපා. මේ හරිය ඕපන් එකේ කැලේ දෙපැත්ත යට බලන්න කවුද ඉන්නේ කියලා. කැලේ ඈත බලන්න කිව්වා. ඉතින් අපි කැලේ ඈත බලමු. ඉරෙත්තු අපි පේනවා. මොනවා? දෙපැත්ත හොඳට බලන්න මොකද ඉන්නේ කියලා. ඔගේ දෙපැත්තම අපිව පේනවා හොඳට. කැලේ මේ ටිකේ ඕපන්. ඒ වගේම යාළුවනේ අපේ මේ හංසිත මහත්මයා හංසිත සහෝදර අපිට තව දෙයක් කිව්වා. ඒ තමයි හසරේ මේ මෝ ඉන්නෝනේ. ඔව් මෙහෙම මෝ හැම හදිස්සරි එකපාරට ගෝන්නු හරි මොකක් හරි මේ එකපාරට අර ස්වභාවික නැතුව දුවගෙන ආවොත් ටක් ගාලා එක්ක පහත් වෙන්න කිව්වා. නැත්නම් මොකද කරන්න ඕනේ? නැත්නම් එතනින් පිටිපස්සට යන්න ඕනේ කිව්වා. මොකද එහෙම දුවන්නේ හේතුව තමයි එයාව මරන්න දඩයක් කාරේ පිටිපස්සෙන් එන හින්දා. ඒ කියන්නේ දිවියෙක් වගේ එන හින්දා වෙන්න පුළුවන් කියලා. කැලේ මද්දවලුත් තියෙනවලු. ඒ කියන්නේ දඩයක් කාරෝ ඉන්නවා කියන එක. ඒ කියන්නේ අපි මද්දවල වලිනුත් පරිස්සම් වෙන්න ඕන. නැත්නම් කකුල ඉවරයි. ඕගොල්ලෝ කද්ද සූර්යාරණ කියන ෆිල්ම් එක බලලා තියෙනවා නම් මද්ද කියන එක හරියට මුකුලන්ට දැක ගන්න පුළුවන්. මොකද ඒකේ පෙන්නනවා මේ මද්දක් නිසා මොකද්ද වෙන්න පුළුවන් කියලා. තමන්ගේ කකුල වුණත් නැති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. මේක උඩට යන්න ඕනේ උනාට බෑ. කොහොම වීඩියෝ ගාලා මම පස්සෙන් දේශන්නේ නැත්නම් පුංචි ෆොටෝග්‍රැෆර්. කොහොමද දිය ෆෝන් එක වීඩියෝ එකේ හරි කැලේ ආව සෑහෙන්න. ඉතින් දේශාන් නඩේගුරා මහත්තයා අනතුරකටත් මගදී මක බෑවෙන්න ගියා. ඉතින් කියන්න බලන්න මොකද්ද කියන්න තියෙන්නේ? තමයි කිව්වොත් ඒක කැමරා කාචයට අහු කරගෙන අහු කරන්න අපිට වාසනාවක් නැහැ. මොකද ඒ තරම් ඉක්මනට ඒ දේ වුණා. අනික ඉතින් අප්පව්කාර වැඩ කරන්නේ නැහැ. කොල්ලෙට්ට දෙයක් වුණාට පස්සේ ආතල් ගන්න නැහැ. කියනවා දේශාන් ඉතින් ඔයාගේ මුකෙන් දැන් හැංගීම මොකද්ද? පළවෙනි පාරට මේ වගේ තැනකට යන තැනක පරිස්සමට යන්න එච්චරම කියන්නේ. බයි එක්ස්පීරියන්ස් එකක් කියන්නේ. හරිම හදවතට එකඟ. හරි පරිස්සමෙන්. මේ නැති ෆුල් කිට්. එයා ගතේ තියෙන මාර්ග උපදේශක යෂ්ටිය සහ පිහිය ඕන දෙයකට රෙඩි. ඒත් බිම. ඒ වගේම අපි නැවත සඳහන් කළ යුතුයි මේ වගේ ගමනකදී ඩෙක් ෂූස් පාවිච්චි කරත්. අපි මේ නෙමෙයි බූට් අපි ස්ලිපර්ස් යූස් කරේ. පේනවා ඉතින් ස්ලිපර්ස් වල අඩි බෝට්ටු වගේ. ඔබට පේනවා මේ ප්‍රබල වන ගවේෂකයෙක් ඉදිරියෙන් කෙලගෙන යනවා. මන්නේ පොඩ්ඩක් දෙන්න. ආ. ඉදිකාතොටු පොළසේ. මින් කපපම් පිටිපස්සේ මිනිස්සු වෙනවා. රින් හරෙල්ලා. ඉතින් නේනවා. මේ අපි යනවා. හරි. මේ වගේ පාරක තමයි අපි උඩහට ගියේ. දැන් නැවත පල්ලෙහා. හරි. එහෙනම් ගිහින් එන්නම්. බයි කියන්. දේශා. අපි පල්ලෙහාදී ටොටි හම්බෙමු. බයි බයි. අපි නැවතත් අර කූඹි ඉන්න තැනට ආවා.
ඉන්නේ කුඹිලික තාම යනවා ඒ විදිහටම කිසි වෙනසක් නැහැ. මේ කටු ආයේ කටුගොඩ නැවත කටුගොඩ වෙත. මෙන්න මේ ආකාරයට අපි පල්ලෙහාට යනවා. මේ වගේ තමයි අපිට පල්ලෙහාට බහින්න තියෙන්නේ. ඉතින් අපේ යාළුවෝගේ කකුලේ කූඩැල්ලොත් ඇවිල්ලා ඔයාලට පෙන්නන්නම් කිරිගරුඬ ඔරිජිනලි එන්නේ මේ විදියට තමයි. කිරිගරුඬ දෙන්නා කිරිගරුඬ කිරිගරුඬ ගාව හරි ප්‍රසිද්ධයි තිප්පොළඹ. හරිම සතුටුයි. මන්නේ කේ ඔලුවකුත් දෙක්ක බලන්න. ඒ හරියද? ඔව් පිරානෝ කිය. එන්නේ එකට ඉන්න බාර කියලා අර හිතේ. ඔබ කකුල් දෙන්න දෙනවා ඉන්නේ. ඔයා හොරෙන් ඔලුව දෙන්නේ මාළුවෙන් දන්නේ හිටියේ එතන උත් කරේ. මේ හොකට පේනවාට ඇඹරිච්ච නෑනේ. මේ නකල වන්තිලි පදින්න පුළුවන් නේද බයයි. සිංහරාජ ඉඳ තියෙනවා මම්මුලා වල. සෑගෙන කර. කියනවා ඉතින් පාර හොයාගන්න බැහැ. බලාගෙන ඉන්න බලන්න කොහොමද උතන හොල්ලන්න තියෙන්නේ ඉන්නේ සංගාල වරම තියෙන්නේ ඔයගලඟට යන්න එපා ආවොත් එහෙම මෙරියම් මගේ අලු ඇඟේ සුදු විලි කවුද? නාද මුදු කරේ. ඕ අර ගල යට යකෝ. හංසිද අවුස්සන්න එපා. මුලිය ගාන බලන්න අපිට දැකන්න. ඔබ ෆෝකස් කරලා ගන්න. ෆෝකස් කරලා යන්නකෝ. හරිද අවුස්ස ගන්න හේප් එක ගන්න. අපි අතරේලා ඉන්න මුදුවගේ හාරේ කොයි වෙලාවක බලන්න. උඹනේ දැක්කේ අපි දැක්කේ නෑ. ඔය කෝට්ටක් දිය. අවුස්සන් කරන්නේ. ඔව් ඉතින් නැත්නම් උතාව ඇතුළට යනවා බා. එන්නේ බා. මේ අම්මේ මේ ඊට පස්සේ කරවලට හරි ආවොත් ඉකිලෑම උඹලත් මහරාසාවලට ඒක කොහොමද දැක්කේ ඔබ දැක්කේ නෑ. මම අඩිය තිබ්බ ගමන් මේ ඔළුව දාන් හිටියා උඹගේ වගේ ඇඟ කෑල්ලකුත් එක මම තිබ්බ ගමන් අස්සට ගියා. සීතල වෙලා ගියා මම හිතුවේ එළියට ආවා කියලා. මම ඉවරයි. අර ඌද්දාන ඉස්සර ගස් ටික හෙල්ලලා උඩට ගියා බා. මේ කෝට්ට දාලා. මගේ මේක හයියද මේ අත ඒකේ යටපැත්ත අතට ගන්න. මහත පැත්ත අරගෙන. ඒක නම් අවුලන්නේ. දන්නවා වැරදි කියලා. නමුත් අපි ආවෙ ඉඳලා
අවසානයට ආවා. අපි මුතු කරවලෙක් හම්බුණා බලන්න පෙන්නන්න බැරුණු ගලයක්ද ගියා. අපේ හංසිත දැක්කා. හැබැයි අපිට නම් බලා ගන්න chance එකක් හම්බුන්නේ නැහැ. මට කැරඩියවත් බලන්න chance එකක් හම්බුන්නේ නැහැ. ඔය මං ආවේ නැහැ ඉතින් උඹලා එතන හිටියේ. හංසිත ඒ වෙලාවට කියපන් ඉන්න තැන අපි දන්නේ නැහැ නේ ඔබ කිව්වට. නිකන් ළඟ හිටා මම බලලා. කැමරාව ඔන් කරලා. අර GoPro එක ගන්න ඕනේ නේද? ඒක ફોකස් කරන හදන්න පුළුවන් නේ අපි අරගෙන ගත්තා. අර දොලේ මොන වතුර ටිකක් දීලා ගලින් වැට. පට්ට ගුවල මේ මෙන්න අපේ කට්ටියට පෙන්නන වතුර ටිකක් බොන නැත්නම් මේ කරන් දෙන්න. අපේ ප්‍රසාන් ඔයාලට පෙන්න වතුර ටිකක් බොනවා මෙහි වතුර හොඳයි කියලා පෙන්නන්න. සිංහරාජ වතුර. තාවොඩ්ඩෙන් කට්ටිය අන්න වතුර ගන්න. කොහොමද දැනෙන්නේ? අපිට සීතලයිද? හොඳයි. පිරිදු. අපි සාමාන්‍ය බොන්නේ ක්ලෝරින් වතුරනේ බෑ. එහෙනම් මා try කරන්න ඕනේ මේක අල්ල. අපි try කරලා බලමු. අපි ශ්‍රීපාද ගිහිල්ලාත් වතුර බීලා තියෙනවා. ඒ වතුරත් මාරයි. හොඳයි. බලමු මෙහි වතුර මොන වගේ වේද කියලා. අපි මට පොඩ්ඩක් හොදගමු. ඒකුනේ. දැන් වතුර ටිකක් ගමු. නෑවලනේ වතුර. සල්ලිකම දෙස්ද? සුට්ටයි බා. මේ වතුර රහ හරියට මං කියන්න. කිසි වෙනසක් නැහැ. මෙහෙ තියෙන ටැප් වතුර වගේම. ඒ කියන්නේ ක්ලෝරින් රහ අඩුයි. නමුත් බොන්න පුළුවන් කිවුල් නැහැ. පොඩ්ඩක්වත් කිවුල් නැහැ. බොන්න පුළුවන් හොඳම වතුර. ස්වභාවිකයි. ඒක තමයි මේකට දෙන්න පුළුවන් පොඩිම සාධාරණත්වය. වචනයකින්. අර හොඳරනේ. හරි. ඒ අපි ඇවිල්ලා තින්නේ අපේ ගමනේ අන්තිම හරියට වගේ. තව චුට්ට දුර ඉන්න අපිට යන්න. ඔයගොල්ලෝ පේනවාද යන්න රතන තමයි අපේ දියපාරට දියපාර. අර තමයි පාලම. මේ ගල් හරියට ලිස්සනවා යාළුවනේ. මෙතනින් තමයි අපි දියපාර දැම්මේ. අපි ආවා. අවතරි හෙනවුවත් තියෙනවා. ගිය පාරේ ඉන්නවා ප්‍රසා. ඉන්න ගිය පාර මෙතනින් තමයි දැම්මේ. මෙතනින් තමයි අපි ගියේ ඉතින්. මෙතනින් තමයි අපි ඇලවල යන පාර. ඒ අපි අන්තිම හරියට. දැන් තියෙන්නේ අපි ආව පාර දිගේ ගෙදර යන්න. ඕගොල්ලෝ අනිවාර්යයෙන් මේ වගේ ගමනක් යනකොට පිහියක් කඳු නගිනකොට ආධාරයක් විදිහට දිග පොල්ලක් ෂූස් ඊට පස්සේ කූඩැල්ලොන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් නම් ඔය තියෙනවා මේ සබන් වතුර එකක් අරගෙන එහෙම එන්න. මේ වතුර හරි. දැන් නම් යාළුවනේ අර ස්ප්‍රේ කියලා જાතිකුත් හදලා තිනවා. ඕගොල්ලන්ට ඔය කුඩැල්ල එහෙම එල්ලුණාත් ඒ ස්ප්‍රේ එක ගහපු ගමන් හරි නැත්තම් ඕගොල්ලෝගේ ප්‍රී ස්ප්‍රේ කරගෙන යන්න පුළුවන් බොඩි එකට. ඒකට සතු වෙන්නේ නැහැ. හැබැයි දැන් දුකන දියපාරක් කරා යනවා නම් ඒ ස්ප්‍රේ එකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. මොකද වතුරට හිටලා යන්නේ. ගොඩක් කට්ටිය දියපාරවල හරහා යන්නේ දැන් අපි ගියාට. ඔය සාමාන්‍ය දියපාරවල යන්නේ මේ කාලේ වතුර නැති කාලේ යන්නේ. එතකොට සත්තු වතුර හොයන් එන්නේ. සර්පයෝ ලොකු ලොකු සත්තු එහෙම. එතකොට අපි දියපාරවල දිගේ යනකොට අපිට ගොඩක් දුරට හම්බෙන්න පුළුවන්. ඔව් යාළුවා එතකොට මේ වීඩියෝ එක කරන්නේ අපි 20/25 4 වෙනි මාසේ ඊයෝ 20 මාසේ 20 කරන්නේ. ඒ කියන්නේ අද දවසේ මොකක්ද බ? ඉදිරියට. ඉරිදා. අද දවසේ ඉරිදා. ඉතින් මේ කාලේ ලංකාවේ පට්ට රස්නේ වේදේ ගිහම මාරම රස්නේ ඉතින් ඉන්න බෑ. බොන්න වෙන්නේ ඉතින්.
මේ වගේ කාලෙක සත්තු ගිය පාරවල් දෙනවා වතුර බොන්නේ. ඒක තමයි අපි දැන් පැන් දෙකකින් හම්බුනේ සත්තු දෙන්නෙක් යාළුවෝ දෙන්නෙක්. අපි දැක්කම උඩහටම යන්න බැරි වුණා. උඩහටම ගියා නම් අපිට තව සත්තු බලා ගන්න තිබ්බා. වැඩි දැක්කේ නෑ. නමුත් අත්දැකීම නම් උපරිමයි. මොකද දැන් ඕගොල්ලන්ට වීඩියෝ එකකින් බලන හින්දා මේ අත්දැකීම ලබා ගන්න බැහැ. ඒකට මේ වගේ අත්දැකීම ලබා ගන්න ඕනේ. ඕගොල්ලන්ට කියන්නේ ඒකට එහෙම හොඳ ෆිට්නස් තියෙන කට්ටිය විතරක් මේ දේවල් කරන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. මොකද අත්හදා බලන්න නම් යන්න එපා. කලින් මේ වගේ ගිහිල්ලා තියෙනවා නම් යාර ගමන්. මොකද මෙතන ඉන්න අපේ ගොඩක් කට්ටිය මේ වගේ ගමන් යනවා. ඒකින්ද ප්‍රශ්න නැහැ අපිට නම්. ඉඳලා දන්නේ පාරවල Taman තනියම යන්න එපා. දන්නේ කෙනෙක් කියන්න. දැන් අපි මේ ගමනත් ආවේ අපේ හංසිත අපේ යාළුවා දන්නේ හින්දා. ඒ වෙනත්නම් අපි මේ ගමනේ ඉන්නේ නැහැ. මම බෙන්නල් යාළුවෝ තේවත්තා. කුරුඳු දියනා කුරුඳු දියනානේ. යාළුවනේ මම ඔයගොල්ලන්ට එද්දි මේ පාර පෙන්නුවේ නැහැ. මේ පාරෙන් තමයි පටන් ගත්තේ. මම ඇවිල්ලා තමයි අර වජාතුරු පාරකට දෙන්නේ. තව දෙයක් කියනවා. මේ දෙනියායි කියන පැත්ත වට්ටම ලස්සන ඔයගොල්ලෝ වාහනයක කියන්නේ. ඔයාලට බලන්න ගොඩක් දේවල් දී ඇලි 10ක් විතර තියෙන බලන්න. හැබැයි ඔයගොල්ලෝ බස් එකක වගේ යනවනම් ඔයගොල්ලෝ ගොඩක් දේවල් මිස් වෙන්න පුළුවන්. අපි නම් කටි හතර දෙනා නම් ආයි බයික් දෙකකින් ඉතින් අපි වට්ට දේවල් ටිකක් දැක්ක මාරම ලස්සනයි. කිසිම අර ගොඩක් බියුටිෆුල්ස් නෑ. ගොඩක්ම තියෙන කැලෑව, කන්ද, ඒ වගේම මේ දුම සීතලේ ඔක්කොම තියෙනවා. මාරම ලස්සනයි. බලන්න නම් දේවල් මාර විදිහට තියෙනවා. ඔයගොල්ලෝ නතරකින් ඉන්නවනම් මේ වගේ පැත්තකට આવොත් නියමයි. ඉතින් යාළුවනේ අපි ගමනේ අවසානයට ආවා. අපි ගෙදරටම ආවා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි තවත් මේ වගේ vlog එකකින් සෙට් වෙමු. See you in the next video. Bye bye. කොහොම හරි යාළුවනේ අපි ඊළඟට කුරුළු ඇල්ල කියන තැනට යන්න තීරණය කරා. මොකද අපි උදේ තමයි සිංහරාජයට ගියේ. සිංහරාජයට ගිහින් ඇවිල්ලා අපි කාලා බීලා ගෙදරට ඇවිල්ලා අපිට පොඩ්ඩක් හිතුණා ගෙදර හොදනවට වඩා පොඩ්ඩක් ඇලකට එහෙම ගිහිල්ලා ලස්සන බල නාන්න එහෙම පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ අපේ දෙවනි දවසේ. ඉතින් අපි දෙවනි දවසේ හවස අපි ආයේ ගෙදර යන්නත් ඕන. ඉතින් අපි සිංහරාජයට ගිහිල්ලා එද්දී 11ට වගේ ඇති. ඉතින් අපිට පොඩි ටයිම් එකයි තියෙන්නේ ඔය හැමදේම කරන්න. ඉතින් ඒ ටයිම් එකේදී අපි යන්න තීරණය කරේ කුරුළු ඇල්ල කියන තැනට. මොකද දෙනියාවේ ඉඳන් කුරුළු ඇල්ලට තියෙන්නේ කිලෝමීටර් 7ක් වගේ දුරක්. ඉතින් ඒක අපිට ළඟයි. ඉතින් අපි ඒ තැනට යන්න තීරණය කරා. ඒ වගේම අපි කෙනෙක්ගෙන් ඇහුවා කොහොමද කුරුළු ඇල්ලේ අපිට නාන්න කරන්න තැනක් තියෙනවද ඊට තියෙනවද මේවා. ඉතින් ඒ කෙනෙක් කිව්වේ කුරුළු ඇල්ල කියන්නේ හොඳ තැනක්. ඒකේ අපිට නාන්න පුළුවන් කියලා. ඉතින් අපි එහෙනම් බලමු කුරුළු ඇල්ල මොන වගේ තැනක්ද කියලා. යාළුවනේ අපි කුරුළු ඇල්ලට ආවා. ඒකත් මේ දෙනියායේ පැත්තේ තියෙන දෙයක්. කුරුළු ඇල්ල බලන්න ආවා. ඉතින් මේ කෙනෙක් ඉතින් ලොකුවට වීඩියෝ එකක් කරන්නේ නැහැ. පොඩි වීඩියෝ එකක් තමයි. කුරුළු ඇල්ලේ පොඩි vlog එකක් කරන්දි. හායි හායි. කුරුළු ඇල්ල. නාන්න ඇවිල්ලා තියෙන්නේ. නාන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. ඉතින් බලන්න එනවා. එන්න මේ වගේ පාරකින් තමයි කුරුළු ඇල්ලට යන්න තියෙන්නේ. රිසෝට් එකකුත් තියෙනවා. අපි රිසෝට් එක පැත්තට නෙමෙයි අනිත් පැත්තට දාලා ආවේ. මේ වගේ පාරක් තියෙන්නේ. මේ තනිකරම මේ වගේ තැන් වලට යන පාරවල් මේ වගේ තමයි. කන්ද නිසා
මේ වගේ යන්න තියෙන්නේ. ලස්සන තැන් බලන්න ඕන නම් පොඩි කට්ටක් කන්නත් වෙනවා. නෑ යාළුවනේ අපි ඇල්ලට ඇවිල්ලා තියෙන්නේ. කට්ටිය ඉන්නවා. හා පීනන්නත් පුළුවන්ලු. ඊළඟට බලමු. යාළුවනේ මෙන්න මේ වගේ තමයි අපිට කුරුළු වැල්ල බලා ගන්න වෙන්නේ. ඉතින් අපි අද මෙතන තමයි නාන්නේ. මේ පල්ලෙහාගේ බෑනේ. මම හිතන්නේ උඩට පුළුවන් උඩට ඒක උඩ කට්ටියක් ඉන්නවා. අපි උඩට ගිහලා පොඩ්ඩක් බලමු ඔළුව දාලා පුළුවන්ද කියලා. මෙන්න මේ වගේ තමයි අපිට කුරුළු වැල්ල දිස්වන්නේ. පල්ලෙහාට යන තිබ්බනම් මරු. යාළුවනේ අපි කුරුළැල්ල උඩට ආවා. මේ සෙට් එකම ඇවිල්ලා ඉන්නේ. මෙන්න අන්න අතන හිටියේ අපි. මෙන්න මේ ටිකට දැන් ආවේ අපි කට්ටිය නැගලා. මෙන්න මෙහෙම තමයි මේ ඇල්ලේ. මෙතන තියෙන ඉතින් අපි මෙතන තමයි දැන් ආන්න හදන්නේ. අපි අතන හිටියේ අන්න අතන. අර හරි වගේ මෙන්න මේ පැත්තේ කියන්නේ මෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා මෙන්න මෙතනින් උඩට නැගලා ආවේ අපි. ඉතින් මෙතන තමයි අපි නාන්නේ. මෙන්න ඇල්ල. ඉන්න මගේ යාළුවෝ ටික. ගැම්මට මෙතන තමයි අපි නාන්න දැන්නේ. අපි කලින් ගියා තැනකට මොකද්ද? ඒ අපි වීඩියෝ මොකද කොහෙද? පැට්නනේ. අපි එතනට ගියා. එතනට වඩා අපිට මෙතන සැටිස් මොකද මෙතන හොඳට බහැලා නාන්න පුළුවන්. පැට්න වල අපිට වැඩි හැම ඉඩකඩක් තිබ්බේ නෑ. ඒක තැනක් ලස්සනයි. මෙතන ගොඩක් හොඳයි. ඉතින් යාළුවනේ අපි කුරුළු ඇල්ල බලන්න ඇවිල්ලා මෙන්න මේ විදියට නාලා අපි පිටත් වෙනවා. ඇත්තටම කියන්න වචන නෑ. හිතරනම් 100% satisfied. යාළුවනේ ඔයගොල්ලෝ මොනවද කියන්න තියෙන්නේ? ඉතින් යන්නයි හදන්නේ.
ඊට පස්සේ යනවා නඩේ ගුරා මොනවද කිය අල්ලගෙන මොකද ඉතින් පිටිම බස්සෙන් එනවා පොළු කාලේ අපි නම් ඒක දන්නේ නැහැ කොමාරි අපි මේ ආපු ගමනේ අන්තිමටම බලන්න ආපු තැන ඒ වගේම අපි නාන්න කියලාම ආපු තැන නාන්නමයි ආවේ කිලෝමීටර් 8ක් ආවා නාන්න අපි නැවතලා ඉන්න තැන ඉඳලා ඔයාලට ඉතින් මේ තැනට ඉන්න පුළුවන් ඉන්නවා නම් දෙනියායට ඇවිල්ලා තමයි එන්න තියෙන්නේ කුරුල්වැල්ල සිංහරාජ කියලා Google location ගහුවම ඔයාලට location එක බලාගෙන ඉන්න පුළුවන් සමහරක් විට එතන හරිම location එක ඔයගොල්ලන්ට පෙන්වන්න එක නැහැ අපිටත් එහෙම පෙන්වුවේ නැහැ එතකොට ළඟ පාතින් කෙනකින් අහන්න එතකොට ඒගොල්ලෝ මෙතනට එන්න ඕන පාර කියනවා මේ පැත්තේ රිසෝට් එකක් තියෙනවා රිසෝට් එක බලන්න ඕන කට්ටිය ඒක රොයින මෙන්න එහෙනම් ඊළඟ vlog එකකින් සෙට් වෙමු බයි බයි හරි ඉතින් යාළුවනේ කොහොම හරි අපි කුරුල්වැල්ල බලලා එහෙම ගෙදර ගියා ගෙදර ගියාට පස්සේ අපි ගෙදර යන ගම අපි කිසිම වීඩියෝ එකක් කරේ නැහැ මොකද අපිට ටිකක් පරක් වෙලා තිබ්බේ ආයේ අපි ගෙදර යන්න ඕනි මොකද අපි දෙවෙනි දවසේ තමයි ප්ලෑන් කරලා තිබ්බේ කියන්නේ සන්ඩේ අපි ප්ලෑන් කරලා තිබ්බේ ගෙදර යන්න. ඉතින් අපි කෙලින්ම ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා අනිත් පැත්තට අපේ බඩු ටික ඔක්කොම බෑග් ටිකට පැක් කරගෙන එහෙම අනිත් පැත්තට අපි බයික් එකේම පිටත් වෙන්න ගත්තා. අනිත් පැත්තට කිව්වට අපිට ටික වෙලාවක් ගියා බඩු ටික ලෑස්ති කරගන්න. කොමාරි අපි කුරුළු ඇල්ල බල්ලා ගිහිල්ලා දවල්ට කෑම කාලම තමයි අපි අයම ගෙදර එන්න පිටත් උනේ. ඒකට ඉතින් අපිට පැයක් වගේ ගියා. කොහොමhari මට හරියට මතක විදියට අපි 3ට විතර එහෙන් ඒ කියන්නේ දෙනියායෙන් අපි පිටත් වුණා 3ට විතර. ඉතින් කොහොමhari අපි දෙනියායෙන් පිටත් වෙන්න කලින් අපිට අපිට කලින් ආපු පාර ඒ කියන්නේ අපි මුලින්ම ආපු පාරේ මේ කියන්නේ දෙනියායෙන් කෙලින්ම කළුතරට අපිට යන්නත් පුළුවන්කම තිබ්බා. ඒ වුණාට අපේ යාළුවෙක් කියන්නේ හංසිත මේ ගමනට සහයෝගීකත්වය දුන්න අපේ හංසිත සහෝදරයා. එයා කිව්වා මෙහෙම රත්නපුර හරහා යන්නත් පුළුවන්. එහෙම ගියොත් අපිට ලස්සන තැන හම්බෙනවා. ඒකින්ද අපි මේ පාරේ යමු කියලා. ඒ වුණාට එයා මුලදී එහෙම කිව්වට මම ඇත්තට මේ රත්නපුර පාරෙන් යන ගමන කොච්චර දුරද කොච්චර වෙලාවක් යනවද කියලා දැනන් හිටියේ නෑ. ඊට පස්සේ අපි ගැන හොයලා බලද්දි තමයි දැනගත්තේ ඒක කොච්චර දුරද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙනියාවේ ඉඳන් රත්නපුරට කිලෝමීටර් 60ක් 70ක් වගේ තියෙනවා. ඊට පස්සේ එතන ඉඳන් කළුතරට තියෙනවා කිලෝමීටර් 100ක් වගේ තියෙනවා. ඉතින් කොහොම හරි ඔක්කොම කිලෝමීටර් 170ත් 190ත් අතර වෙනවා. ඉතින් ඔය වගේ දුරක් අපිට යන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නනවා දැන් මේකේ මැප් එකේ කොහොමද කොච්චර දුරක් යන්න තියෙනවද කියලා. ඒ වුණාට Google Map එකේ තියෙන විදිහටම නෙමෙයි පාරවල් තියෙන්නේ. ඒකින්ද ටිකක් අර දුරවල් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය අපිට කිලෝමීටර් 190ක් විතර අහු වුණා. ඉතින් අපේ මුළු ගමනටම පැය 7ක් වගේ ගියා. ඔව් පැය 7ක් වගේ ගියා. ඉතින් අපි කළුතරට යද්දී රෑ 9යි ගානක් වෙලාව. ඉතින් ඒ වගේ ටයිම් එකක් වුණා. මොකද එතන අපි හිතුවේ නෑ එච්චර වෙලාවක් යයි කියලා. ඒකට හේතුව තමයි ඒ කියන්නේ අපි රත්නපුර හරහා යද්දී දෙනියාවේ රත්නපුර පාර ටිකක් හදන ගමන් තිබ්බේ. කියන්නේ සමහරක් හඳුවේම නාය ගිහිල්ලා ඒව හදන ගමන් තිබ්බේ. කියන්නේ පාරවල් ඔක්කොම පිළිවෙලට කියන්නේ කොන්ක්‍රීට් හරි තාර හරි කාබට් හරි මුකුත් කරලා තිබ්බේ නැහැ. නිකන් ගල් විතරයි. කියන්නේ හදන ගමන් තිබ්බේ. අපි ඔයගොල්ලන්ට මේ වීඩියෝස් වලින් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් අර ඒවත් එක්ක අපිට බයික් වලට අර ස්පීඩ් එකකින් එන්න බෑ. ඉතින් අපි සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 41 වගේ වේගකින් තමයි ඒ ටිකේ ආවේ. 41 50 වගේ වේගෙන්. ඊට පස්සේ තමයි අපි ටිකක් කාපට් පාරකට ආවම වේගය වැඩි කරලා ආවේ.
ඉතින් අන්තිමට අපි හොඳටම වේගෙන් ආවා. මොකද අපි වේගෙන් ආවේ නැත්නම් අපිට සාමාන්‍යයෙන් රෑ 11-12වත් වෙන්න තිබ්බ කළුතරට එද්දි. ඉතින් අපිට එච්චර වෙලා ඉන්න බෑ. ඒක හරි අමාරුයි. මොකද එක දිගට පැය 8ක් 9ක් 10ක් බයික් එකේම යනවා වාඩිලා යනවා කියන එක. අනිත් එක බෑග් උත් උස්සගෙන එක දිගට යනවා කියන්නේ හරි මාරම අමාරුයි. මාරු දෙයක්. ඉතින් අර අපි මේ එක දිගට ආව පැය 7ත් අපි 4 දෙනාම කතා කරේ ඒකයි. ඉතින් මේ මාරම අමාරුයි කියන්නේ අපිට ඇත්තරම කියන්නේ කොච්චර පාර කියන්නේ ඇත්තරම රත්නපුර හරහා එනේ පාර ලස්සනයි මාරම ලස්සනයි කියන්නේ දෙනියා ඉඳන් මුලදී එද්දි ලස්සන දැන් හම්බෙන්නේ නැහැ පටන් ගත්ත ගමන්. හැබැයි මැදක් හරියට එද්දි ඔයගොල්ලන්ට මාරම ලස්සන දැන් හම්බෙනවා. ඒ වගේම ටිකක් පරිසරය සිසිල් ඒ කියන්නේ කූල් වෙනවා. කියන්නේ ඔයගොල්ලන්ට එක ෆීල් වෙනවා. ඉතින් ඔයගොල්ලන් ඒ වගේ පාරක් එනවා නම් මම අපි රෙකමන්ඩ් කරන්නේ උදෙන් මෙන්න. මොකද රෑ වුණත් ඔයගොල්ලන්ට කිසි ලස්සන දෙයක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක තනිකරම හරියටම කිව්වොත් තනි වටයක්. ඉතින් තනි වටයක් තමයි අපි ගියේ රත්නපුර හරහා කළුතරට. ඉතින් කොහොම හරි අපි 4 දෙනා අවසානයේදී කතා වුණ දේ තමයි ඇත්තටම පාඩුවක් නැහැ. මොකද අපේ කවුරුත් ඔය පාරේ ගිහිල්ලානේ රත්නපුර හරහා අපි ඒ පාරේ ඇවිල්ලාම නැහැ. ඉතින් අපි ලස්සන තැන් හම්බුණා. ලස්සන තැන් බැලුවා. අපි ෆොටෝස් ගැහුවා, වීඩියෝස් ගත්තා. ඉතින් මාර ලස්සන තැන් හම්බුණා. ඉතින් මාත් ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන් try කරලා බලන්න මේ වගේ ගමනක් යන්න. ඉතින් ගොඩක්ම ඉතින් ෆීල් වෙන්නේ බයික් එකක වගේ යද්දි තමයි. ඉතින් යාළුවොත් එක්ක එහෙම යද්දි ගොඩක් ෆීල් වෙනවා. ඉතින් අර ෆැමිලි එකේ අයත් එක්කත් අර සාමාන්‍යයෙන් ට්‍රැවලින්ග් කරන ෆැමිලිස් නම් ඒගොල්ලන්ටත් ඒකත් එක්ක ගියාම ඔයගොල්ලෝ මේක ගොඩක් ෆීල් වෙයි. ඉතින් ගොඩක්ම ප්‍රයිවට් වෙහිකල් වල යන්න කියලා තමයි රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අන්න ඒ විදිහට තමයි අපේ සිංහරාජයට ගිය ගමන මෙන්න මේ විදිහට අවසන් වෙන්නේ. ඉතින් අපේ තවත් මේ වගේම vlog එකකින් සෙට් වෙමු. See you in the next video. Bye bye everyone.